අයිබොන්නවල හැමෝටම ඉතින් අද අපි බලමු මේජ කී එකට අදාළ ඩයග්නොස්ටික් කෝඩ්ස් එහෙම නැත්නම් ෆැමිලි කෝඩ්ස් මොනවද කියලා. හරිද? උදාහරණයක් විදිහට මම ප්‍රැක්ටිකලි කිව්වොත් එහෙම ඔන්න මේ මේජ කෝඩ් එකක් යනවා. සින්දුවක් යනවා මේ මේජ එකේ. එතකොට අපිට ප්ලේ කරන්න පුළුවන් ෆැමිලි කෝඩ්ස් මොනවද කියන එක තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. මේජ කී එකට අදාළ in a major key කියන මේජර් කෝඩ් එකට දාලා ෆැමිලි කෝඩ්ස් මේක කී එකකට දාලා ෆැමිලි කෝඩ්ස් හරිද? හරි. එතකොට හිතන්න දැන් මේ වගේ දෙයක් හරිද මම කියන්නේ. අපි ගත්තොත් එimhe ඔන්න සින්දුවක් යනවා A එකේ. A මේජර් එකේ. එතකොට ඔයාලට හිතන්න කෝඩ් ෂීට් එකත් මුකුත් දීලා නැත්තම් මේ වගේ වෙලාවකට මේ ප්ලේ කරන්න පුළුවන්. 90%ක්ම වෙලාවට ප්ලේ කරන්න පුළුවන් කෝඩ් සෙට් එක තමයි මම මේ කියලා දෙන්නේ. හරිද? හරි මං හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා. හරි. මේවයි හරි හරිම සරලයි. ඔයාලා මුලින්ම ඔයා දන්නවනේ දැන් මේජර් ස්කේල් කියන්නේ මේකට තියෙන්න ඕනේ එක දැනුම එක දෙයක් තමයි ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මේජර් ස්කේල් ලියන්න පුළුවන් වෙන්න ඕනි. හරිද? මේක මස්ට් හරිද? තියෙන්න ඕනේ. හරි. එතකොට දැන් මම ඔන්න ලේසි ස්කේල් එකක් ගන්න. ලේසි ස්කේල් එක මොකද්ද? C මේජර් ස්කේල් එකනේ C D E F G A P. ඔයාට ඔය ස්කේල් එක ලියන්න පුළුවන් නම් ඔයාට දැන් පුළුවන් හදාගන්න මේන මේ C මේජර් එකේ යන සින්දුවක අදාළ ඒකට අදාළ ෆැමිලි කෝඩ් සෙට් එක. මෙච්චරයි හරිද? මෙන්න මේ ෆෝමියුලා එක මතක තියාගන්න ඕනි ඔයා. මොකද්ද? මේජර් minor major minor diminish. හරිද? හරි. එතකොට පළවෙනි එක මේජර්නේ. එහෙනම් මේක C මේජර්. දෙවෙනි එක මයිනර්නේ. එහෙනම් D මයිනර්. තුන්වෙනි එක E මයිනර්. හතරවෙනි එක F මේජර්. හරිද? පස්වෙනි එක G මේජර්. හයවෙනි එක A මයිනර්. මේක B ඩිමිනිෂ්. හරිද? මේ ඩිමිනිෂ් කතන්දරේ ලොකුවට හිතන්න එපා. මේ අය ලියාගත්තා නම් හරි. හරිද? මේ තමයි එතකොට ඩයග්නොස්ටික් කෝඩ් සෙට් එක. හරිද? මේජර් කී එකකට දාලා ඩයග්නොස්ටික් කෝඩ් සෙට් එක. අපි තව එකක් ගමු. අපි ලියමු මුලින්ම ඊළඟට අපි ලියමු G මේජර් ස්කේල් එකේ G A B C D E F sharp G. හරිද? හරි. එතකොට මේකේ අපි ගත්තොත් එහෙම කෝඩ් ටික ලිව්වොත් එහෙම දැන් මේ ෆෝමියුලා එක පාඩම් කරගන්න. මේජර් මයිනර් මේජර් මයිනර් ඩිමිනිෂ්. හරිද? එහෙනම් G මේජර් එකක් එනවා. A මයිනර් එකක් එනවා. B මයිනර් එකක් එනවා. C මේජර් එකක් එනවා. D මේජර් එකක් එනවා. ඊට පස්සේ E මයිනර් එකක් එනවා. ඊට පස්සේ F sharp ඩිම් එකක් එනවා. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට ඕම අපිට ඕනම ෆැමිලි කෝඩ් සෙට් එකක් හදාගන්න පුළුවන්. මේ ඇත්තට ලියන විදිහ හරියද? ප්ලේ කරද්දි මේවා ඇත්තටම ඕනේ නැහැ. පැටර්න් සෙට් එකක් තියෙන්නේ. හැබැයි ඉගෙන ගන්න දේවල් හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ ඉන්න මේ ටික ඔළුවේ තියාගන්න. දැන් ඔයා කීස් ඔක්කොටම දාලා ෆැමිලි කෝඩ්ස් ටික ලියලා ප්‍රැක්ටිස් වෙන්න. හරිද? මේ ප්‍රැක්ටිස් වෙන එකෙන් ඕගොල්ලන්ට ඉස්සරහට ඉගෙන ගන්න තියෙන දේවල් හොඳට ඔළුවට දාගන්න පුළුවන්. නැත්තම් ඉස්සරහට ඔයා හිතන්න මේ ටික ওই ටික පාඩම් කරගන්න නැතුව පැටර්න් ටික විතරක් ඉගෙනගෙන යනවා. එතකොට ඔයාගේ ඊට ඉස්සරහ නැත්නම් වැඩිදුර ගිටාර්ස් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් ඒ ටිකට යන්න හරි අමාරු වෙනවා. මේ ටික දන්නේ නැතු. හරිද? හරි. හරි. එහෙනම් ඔයගොල්ලන්ට දැන් පුළුවන් ඕනම මේජර් කී එක හිතන්න F sharp මේජර් එකේ සින්දුවක් යනවා. ඒකට දාලා ෆැමිලි කෝඩ්ස් මොනවද කියලා අහුවොත් එහෙම නැත්නම් ෆැමිලි කෝඩ්ස් ප්ලේ කරන්න උනොත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේ කෝඩ් සෙට් එක ප්ලේ කරන්න. හොයා ගන්න පුළුවන් නේ. ස්කේල් එක ලිව්වා. ඊට පස්සේ ෆෝමියුලා එක දාන්න තියෙන්නේ. මේජර් මයිනර්
ෆැමිලි කෝඩ්ස් මොනවද කියලා බලන්න.